හෙලෝ ගේමස් ඔයාලා දන්නවා COC ගේම් එකේ තියෙන වාසිදායකම ඉවෙන්ට් එකක් තමයි මේ සමජෑම් ඉවෙන්ට් එක කියලා කියන්නේ. ජූලි මාසේ මුල ඉඳලම අපිට සමජෑම් ඉවෙන්ට් එකත් එක්ක වාසි රැසක් අත්කරගන්න හැකියාව ලැබුණ වගේම ඔයාලා දන්නවා මේ ඉවෙන්ට් එක ක්‍රියාත්මක වෙන්නේ එලික්සර් ගෝල්ඩ් ඩාර්ක් එලික්සර් වලට වෙන වෙනම ක්වෙස්ට් විදියට කියන එක. ඒ විදිහට ගේම් එකට ජූලි 16 වෙනිදා අන්ලොක් වෙන ඩාර්ක් එලික්සර් ක්වෙස්ට් ඉවෙන්ට් එක සහ අන්ලිමිටඩ් හීරෝ ඉවෙන්ට් එකෙන් උපරිම වාසියක් ගන්න කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකෙන් ඩිස්කස් කරමු. ජූලි 16 වෙනිදා දවල් 1:00 පහු වෙනකොට ඩාර්ක් එලික්සර් ක්වෙස්ට් ඉවෙන්ට් එක සහ අන්ලිමිටඩ් හීරෝ ඉවෙන්ට් එක අපිට අන්ලොක් වෙනවා. මේ සමාජයම් ඉවෙන්ට් එක මුලින්ම හඳුන්වා දෙනකොට එයාලා හැම ටවුන් හෝල් ලෙවල් එකකටම 125ක ටයිම් ඇන්ඩ් කොස්ට් රිඩක්ෂන් එකක් තමයි ප්ලේස් කරේ. නමුත් මේ අවුරුද්දේ එක වෙනස් වෙලා තියෙනවා. ඒ කොහොමද කියනවා ටවුන් හෝල් 16 සහ ඊට පල්ලෙහා තියෙන ටවුන් හෝල්ස් වලට 145ක ටයිම් ඇන්ඩ් කොස්ට් රිඩක්ෂන් එකක් ප්ලේස් කරලා තියෙනවා. වගේම ටවුන් හෝල් 16 වලින් උඩ තියෙන ටවුන් හෝල් 17 සහ 18 වලට කලින් තිබ්බ විදිහටම 125ක ටයිම් ඇන්ඩ් කොස්ට් රිඩක්ෂන් එකක් තමයි ප්ලේස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ සමාජයම ඉවෙන්ට් එක ඇක්ටිව් වෙලා තියෙන වෙලාවෙදිම ඔයාලා ගෝල් පාස් එකක් බයි කරන්න තියෙන්නේ. ගෝල් පාස් එකත් එක්ක අපිට හම්බෙන ටයිම් ඇන්ඩ් කොස්ට් රිඩක්ෂන් එක සහ ඉවෙන්ට් එකත් එක්ක හම්බෙන ටයිම් ඇන්ඩ් කොස්ට් රිඩක්ෂන් එක කියන දෙකම එකට එකතු වෙනවා. මේ විදිහට එකට එකතු වුණාම ඔයා ටවුන් හෝල් 15 වලට පහළ ඉන්න ප්ලේයර් කෙනෙක් නම් දවස් 7ක් වෙලා තියෙන මෙන්න මේ අප්ඩේට් එක දවස් 2ක් සහ තාපය කිහිපයක් බවට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට ගේම් එකේ ඩාර්ක් එලික්සර් භාවිතා කරලා අප්ඩේට් කරන දෙන ලොකුම අප්ඩේට් එක තමයි අපේ හීරෝස්ලා. නමුත් ප්‍රශ්නේ කියන්නේ හීරෝස්ලා අප්ඩේට් කරන ගමන් ඇටැක් වලට පාවිච්චි කරන්න බැරි එක. ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කණ්ඩායම විසින් අපිට ජූලි මාසේ 16 වෙනිදා දවල් 1:00 පහු වෙනකොට අන්ලිමිටඩ් හීරෝ ඉවෙන්ට් එකකුත් ලබා දීලා තියෙනවා. මේ ඉවෙන්ට් දෙකත් එක්ක අනිවාර්යෙන්ම ඔයාලා හීරෝස්ලා පහළ ලෙවල්ස් වල නම් ඉන්නේ අනිවාර්යෙන්ම අප්ඩේට් වෙන්න දාන්න. ඒ වගේම තමයි තවත් ඩාර්ක් එලික්සර් වලින් අප්ඩේට් කරන වැදගත් අංගයක් වෙන්නේ අපේ හීරෝස්ලට පෙයර් අප් කරන පෙට්ස්ලා. ඔයාලගේ පෙට්ස්ලාත් පහළ ලෙවල්ස් වල නම් ඉන්නේ මේ ඉවෙන්ට් එකත් එක්ක පෙට්ස්ලාත් අප්ඩේට් වෙන්න දාලා ඉවෙන්ට් එකෙන් උපරිම වාසියක් අරගන්න. ඒ වගේම තමයි සමාජයම් ඉවෙන්ට් එකත් එක්ක අපේ ලැබොරටරි අප්ඩේට් වලටත් ටයිම් ඇන්ඩ් කොස්ට් රිඩක්ෂන් එකක් හම්බ වෙනවා. ඒ නිසා ඔයාලා භාවිතා කරන්න ආසාවෙන් ඉන්න ඩාර්ක් එලික්සර් ට්‍රූප් තාමත් පහළ ලෙවල් වල නම් ඉන්නේ මේ ඉවෙන්ට් එකෙන් උපරිම වාසියක් අරගෙන ඒගොල්ලන්වත් අප්ඩේට් කරගන්න. ඒ වගේම තමයි අපේ ලැබොරටරි එකට වන් ජෙම් ගොබ්ලින් රිසර්ච් එකත් මේ වෙලාවේ අන්ලොක් වෙලා තියෙන්නේ. එයාගෙනුත් වාසියක් ගන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි ගොබ්ලින් බිල්ඩර්ස් මේ වෙලාවේ අන්ලොක් වෙලා ඉන්නේ අපේ ජෙම් කන්න. ඔයාලා කැමති නම් ඔයාලගේ ජෙම්ස් තියෙනවා නම් ඔයාලා කැමති විදිහට එයාවත් භාවිතා කරලා ඔයාලගේ අප්ඩේට් තවත් වේගවත් කරගන්න පුළුවන්. මම දැන් කියන්න හදන්නේ ඔයාලා කොහොමද මේ ඉවෙන්ට් එකත් එක්ක උපරිම වාසියක් ගන්න කියන එක ගැන. ඔයා pay to play player කෙනෙක් නම් ගෝල් පාස් එක බයි කරලා ඒකත් එක්කම මේ වාසි ටිකත් අත් කරගන්න පුළුවන්. ඒ වගේම free to play players ලට මේ මං කියන කුඩා ටිප්ස් ටික පාවිච්චි කරලා ඔයාලගේ අප්ඩේට් තවදුරටත් වේගවත් කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ට්‍රේඩර්ගේ ෂොප් එකෙන් රේඩ් මෙඩල්ස් වලට රිසර්ච් පෝෂන් සහ පෙට් පෝෂන් මිලදීගෙන ඔයාලගේ අප්ඩේට් එක ඒවත් පෙයර් අප් කරගන්න එකයි. ඒ වගේම තමයි ඔයාලා ළඟ ජෙම්ස් තියෙනවා නම් ජෙම්ස් වියදම් කරලත් ට්‍රේඩර්ගෙන් මේ මැජික් අයිටම්ස් බයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ළඟ CWL මෙඩල් තියෙනවා නම් ඒවා යූස් කරලත් CWL ෂොප් එකෙන් මේ මැජික් අයිටම්ස් මිලදී කරගන්න පුළුවන්. ඔයාලා මේ ෂොප් අයිටම්ස් මිලදී අරගෙන මේවා ඔයාලගේ අප්ඩේට් එක පෙයර් අප් කරලා ඔයාලා මේ ඉවෙන්ට් එකෙන් උපරිම පළ ප්‍රයෝජනයක් ලබා ගන්න. ඒ වගේම තමයි ඩාර්ක් එලික්සර් වලින් අප්ඩේට් කරන්න පුළුවන් තවත් බිල්ඩින් දෙකක් තියෙනවා ගේම් එකේ. එකක් තමයි මොනොලිත් එක, අනිත් එක තමයි අපේ රිවෙන්ජ් ටවර් එක. ඔයාලා තාමත් මේ බිල්ඩින් අප්ඩේට් කරලා නැත්නම්
ඒවටත් මේ ටයිම්මන් කොස් රිඩක්ෂන් එක ප්ලේස් වෙනවා. ඔයාලට ඒවත් මේ ඉවෙන්ට් එක අතරතුර අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යෙන් ඔයාලගේ බිල්ඩ පෝෂන් තියෙනවා නම් ඒවා පාවිච්චියට ගන්න හොඳම වෙලාව මේක කියලා තමයි මම හිතන්නේ. මොකද කියනවා නම් හැම ජෑම් ඉවෙන්ට් එක එන්නත් තව මාස කිහිපයක්ම තියෙන නිසාවෙන්. එහෙනම් මේක තමයි මට මේ ඉවෙන්ට් පිළිබඳව ඔයාලට කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට වාසියක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.